Charith Malikarakchi, CM Economics. මනි මාකට් ගිණුම ගැන අපි කලින් වීඩියෝ එකකින් කතා කරා. අපි මේ වීඩියෝ එක තුලින් අද කතා කරනවා හොඳම මනි මාකට් ගිණුම මොකක්ද? හොඳම කියනකට වඩා ටිකක් හොඳයි. අපි මේක කියමු ගැළපෙනම මනි මාකට් ගිණුම මොකක්ද? ඔයාගේ අතේ තියෙන මුදලට ගැළපෙනම මනි මාකට් ගිණුම මොකක්ද? මේ බැංකු තුනෙන් කමර්ෂල් බැංකුවද, සම්පත් බැංකුවද, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවද කියලා අපි අද බලමු. ඔයාගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා නම් මොකක්ද හිතන්නේ? මම මේක ඉතුරුම් ගිණුමක දානවද? මොකද මට මේක වියදම් කරන්නත් ඕන. ස්ථාවර තැන්පතක දාලා ටික කාලයක් තියන්නත් බෑ. එහෙමනම් ඉතුරුම් ගිණුමක දානවද? මනි මාකට් ගිණුමක දානවද? හොඳම දේ තමයි ඔයා මේක මනි මාකට් ගිණුමක දාන්න. මනි මාකට් ගිණුමක දැම්මහම ඊළඟට එන ප්‍රශ්නේ තමයි මම මේ ගිණුම විවෘත කරන්නේ මොන බැංකුවේද? එහෙමනම් ඔයාගේ අතේ තියෙන සල්ලි වලට ගැලපෙන්න මෙන්න මේ දේවල් ටිකත් හොයන්න ඕන. අවම තැන්පතුව මේ බැංකුවේ ඉහළ පොලියක් එහෙම නැත්නම් මනි මාකට් ගිණුමට අදාළ පොලිය ලබා දෙන්න අවම තැන්පතුව කීයක් තියෙන්න ඕනද? ඒ වගේම ඒ පොලි අනුපාතය කීයද? ඒ වගේම අපිට මේ ගිණුම විවෘත කරන්න මූලිකව කීයක් තැන්පත් කරන්න ඕනද? ඒ ටික මූලිකයි. මීට අමතරව ඔයාලට තව දේවල් ටිකක් දැනගන්න පුළුවන්. බැංකුවත් එක්ක කතා කරලා අපිට ඕන වෙලාවක සල්ලි මේකෙන් ගන්න පුළුවන්ද? ඒ වගේම අපිට ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්ද කාඩ් එකක් භාවිතා කරලා? ඒ වගේම අපිට මේ ගිණුම පිළිබඳව විස්තර එන්නේ කොහොමද? ආදී විවිධ දේවල් ඔයාට තියෙන ඕනම ගැටලුවක් බැංකුවත් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අවම තැන්පතුව මොකද්ද? පොලි අනුපාතය මොකද්ද? සහ මේ ගිණුම විවෘත කරන්න මුලින්ම අපි තැන්පත් කරන්න ඕන කොච්චරද කියලා අපි අද කතා කරමු. රයිට්. මුලින්ම කමර්ෂල් බැංකුව බලන්න. කමර්ෂල් බැංකුවේ අවම තැන්පතුව රුපියල් ලක්ෂය. ඒ වගේම වාර්ෂික පොලි අනුපාතය 7.5%. මේක වෙනස් වෙන්නත් පුළුවන් කාලෙත් එක්ක. අවම වශයෙන් රුපියල් ලක්ෂයක් තැන්පත් කරලා අපි ගිණුමක් විවෘත කරාම වාර්ෂික පොලි අනුපාතය 7.5ක් ගෙවන්නේ කමර්ෂල් බැංකුව රුපියල් ලක්ෂ සහ ඊට වඩා වැඩි නම් විතරයි. 99,999යි 99ක් තිබුණත් ගෙවන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලක්ෂයට වැඩි වෙන්න ඕන. ලක්ෂයට වැඩි වුණොත් 7.5ක් ගෙවනෝ. එහෙම නැත්නම් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පොලිය වෙන 102 තමයි වට හම්බ වෙන්නේ. ලක්ෂයට වඩා 7ක් හරි අඩුවෙන් තියෙනවා. ඊළඟට සම්පත් බැංකුව ගත්තොත් සම්පත් මනි මාකට් ගිණුමින් අවම තැන්පතුව ඔයාට විශේෂිත පොලිය ලැබෙන්න නම් රුපියල් ලක්ෂ 10ක් වෙන්න ඕන ඔයාගේ තැන්පතුව. රුපියල් ලක්ෂ 10ක් තිබුණොත් ඔයාට අර කියන විශේෂිත පොලිය ලැබෙනවා. වාර්ෂික පොලිය අනුපාතය සාමාන්‍යයෙන් 7.5ක් කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ වගේම මූලික තැන්පතුව විදිහට අපිට ගිණුම විවෘත කරනකොට ලක්ෂ 5කින් මේ ගිණුම විවෘත කරන්න පුළුවන්. පොලිය ගැන කතා කරනකොට රුපියල් ලක්ෂ 10 ඉඳලා ලක්ෂ 200 වෙනකම් රුපියල් ලක්ෂ 10 ඉඳලා ලක්ෂ 200 වෙනකම් වාර්ෂික පොලිය 7.5ක් මෙයාලා ගෙවනවා. ඒ වගේම ලක්ෂ 200ට වඩා වැඩි නම් තැන්පතුව 7.5ක වාර්ෂික පොලියක් මෙයාලා ගෙවනවා. ඒ වගේම ලක්ෂ 10ට වඩා ඔයාගේ ගිණුමේ ශේෂය අඩුයි නම් ලක්ෂ 10ට වඩා අඩු ශේෂයක් නම් තියෙන්නේ 102ක පොලියක් තමයි වාර්ෂිකව ඔයාට ලැබෙන්නේ. මේ සම්පත් මනි මාකට් ගිණුම. ඊළඟට බලමු අපි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නේෂන්ස් මනි මාකට් ගිණුම ගැන. මේකේ අවම මූලික තැන්පතුව ලක්ෂ 10යි. ලක්ෂ 10ක් තැන්පත් කළා ඔයාට ගිණුම විවෘත කරන්න පුළුවන්. ඒ වගේම විශේෂිත පොලිය හම්බ වෙන්නේ ලක්ෂ 10 ඉඳලා 107ක් තමයි වාර්ෂික පොලිය. බලමු කොහොමද මේකේ පොලිය ලැබෙන්නේ කියලා. ලක්ෂ 10ට වඩා වැඩි නම් මෙයාලා ගෙවනෝ වාර්ෂික පොලිය 107ක්. ඒ වගේම ලක්ෂ 10ට වඩා ඔයාගේ
තැන්පතුවේ තියෙන ශේෂය අඩුයි නම් එයාලා පොලියක් ගෙවන්නේ නැහැ. එහෙමනම් ලක්ෂ 10ට වඩා වැඩි නම් තමයි මේ පොලිය 107 ගෙවන්නේ. Nations Trust බැංකුව. අපි තවත් බැංකු ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.